හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බෑක් ටු මයි channel. අද මගේ ෂෝට් වීඩියෝ මම ඔකට පෙන්නන්නේ මෙහි රියල් ලයිෆ් එක. අපි විතරක් නෙවෙයි මෙහි ඉතාලි ජාතිකොත් මේක තමයි කරන්නේ. මෙහි සාමාන්‍ය සමර් එකට මෙහි ගොඩක් කට්ටිය තමන්ගේ ගෙදර පාට ගන්නවා. රිනෝවේෂන් කරනවා. මොකද මෙහි දේශගුණය අනුවත් ටිකක් අර මේ ඌමිදෝ ගතියක් එනවා. ඒක අර ගෙදර ටිකක් පුස් ගන්න පටන් ගන්නවා. මොකද මාස 6ක් 7ක් මේ වින්ටර් එකේ පංගුව කට්ටිය හරියට ජනින් අරින්නේ නැහැ, ජනින් වහන්නේ නැහැ. මේ ගෙහි ගෙදර පිහිටීම අනුවත් ඉතින් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ පාර ගන්න ඕනේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ලංකාවේ පේන්ටින් වැඩ කරලා නැහැ. මම කුඩා කාලේ මෙහෙට ආවේ. ඉතින් අපිට මෙහෙට ඇවිල්ලා අපට සිද්ධ වෙනවා අපේ ගෙදර වැඩ අපි කරගන්න. මට උදව් කරා කිෂාන්. මේ දැන් මේ පේන්ටින් කරන කඩේට ගියාම මෙහෙ ලොකු කඩවල් තියෙනවා. ඉතින් මේ ජර්මන් කඩවල්. ඒකේ උදේ 8 මාට ගියාම සෑහෙන්න ඉතාලි ජාතිකයෝ පිරලා. මොකද තමන්ගේ ගෙදර වැඩ තමන්ම කරගන්නේ. මේක මම ඔකට පෙන්නන්නම් මම. මේ පාට ගන්න වෙලාවේ හැම විතරම පාට ගන්න යයි. ඉතින් හොඳම එකක් ගන්න ඕනේ. මේක ලීටර් 14. මේක කීයද කිෂාන් අපි ගත්තේ ඉවරු? මේක ඔෆර් එක දාලා. ඔව් ප්‍රෝමෝ එකක් තිබුණා නැත්නම් ඉවරු 60ක් වෙනවානේ. 62ක් වෙන එක 49ට. 49ට ගත්තේ. ඉතින් මොකද මේකේ තියෙනවා අන්තිම උෆ්ෆ තියෙනවා. මේ අර මේ පුස් ගණ ගතිය අඩු වෙනවා. ඊට පස්සේ රිසාන්ට් එකක් තියෙනවා. ඉන්ඩෝර් එකක් තියෙනවා. මේක බයෝ ඇක්ටිවි කියලා. මෙහි තියෙන ඉතින් හොඳම බ්‍රෑන්ඩ් එක මක්ස් මේයර් කියන එක. ඔකට මම මේ වීඩියෝ පෙන්නන්නේ මෙහි රියල් ඇත්ත ඇක්ටිවල් රියල් සිටුේෂන් එක පෙන්නන්නේ. මොකද ගොඩාක් ශ්‍රී ලාංකිකයෝ මෙහෙට ඇවිල්ලා හරියට රස්සාවක් නැහැ, හරියට මේ ජොබ් එකක් නැහැ. ඒත් ලංකාවට එලා ඔයගොල්ලෝ සුරංගනා කතා කියනවා, සුරංගනා ලෝකයක් කියනවා. ඒත් මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ නැහැ මෙහි අපි දුක් විඳිනවා කියලා. ඒත් මම ඔයගොල්ලෝ පෙන්නන්නේ මෙහි ලිවිං කොස්ට් එක ගොඩක් අධිකයි. ඒක නිසා අපිට අපේ වැඩ අපි කරගන්න වෙනවා. ඒක තමයි මම මේක පෙන්නන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.